මේ පැත්තේ තියෙනවා n අග්‍රය. හරිද? එතකොට මේ කැතෝඩ කරන යන පාරේ මේ පැත්තෙන් තමයි මම n අග්‍රය තියන්නේ. එහා පැත්තෙන් මම තියනවා s අග්‍රය. මේ පැත්තෙන් තියනවා s අග්‍රය. මේ තියෙන s එක. ඔයාලට අදහසක් ගන්න පුළුවන් ඇති. හරිද? එතකොට මෙහෙමයි. මේ තියෙන කැතෝඩ කරන නලය කියලා හිතන්නකෝ. මේ තියෙන මගේ කැතෝඩ කරන නලය. හරිද? මේ කැතෝඩ කරන නලේ මම මේ පැත්තෙන් n තියනවා. මේ පැත්තෙන් s තියනවා. හරිද? මේ පැත්තට කොට යන්නේ. එතකොට මේ බෝඩ් එක ඇතුළට තමයි චුම්බක බල රේඛා යන්නේ. චුම්බක බල රේඛා යන්නේ බෝඩ් එක ඇතුළට. මෙහෙම ඇතුළට යන්නේ. මොකද මේ පැත්තේ n තියෙන එහා පැත්තේ s තියෙන්නේ. අන්න එතකොට හොඳට බලන්න. දැන් මේ යන්නේ ඉලෙක්ට්‍රෝනනේ. මේ යන්නේ ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන මෙහෙට යනකොට ධාරාව ගලන්නේ මෙහෙට. මේ දිග ඇඟිල්ල මේ පැත්තට එන්න ඕනේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ගලන දිශාවට ප්‍රතිවිරුද්ධයි ධාරාවේ දිශාව. ඉලෙක්ට්‍රෝන මෙහෙට යනකොට ධාරාව මෙහෙට එන්නේ. ධාරාව මෙහෙට. චුම්බක ක්ෂේත්‍රය ඇතුළට. ධාරාව මෙහෙට චුම්බක ක්ෂේත්‍රය ඇතුළට. ඔන්න ඔහමනේ එන්නේ. පැහැදිලිද? මේ ඇඟිල්ලෙන් චුම්බක ක්ෂේත්‍රය. ඒතකොට ඒක ඇතුළට යන්න ඕනේ. මෙහෙම බෝඩ් එක ඇතුළට. ඒතකොට ධාරාව මේ පැත්තට. අර ධාරාව මේ පැත්තට දාපු ගාවට පේනවද මේ මහපට කිල්ල කොහෙද තියෙන්නේ කියලා මගේ? මගේ මහපට කිල්ල කොහෙද තියෙන්නේ? පහළට. එහෙනම් මෙයා හැරෙන්න ඕනේ පහළට. මෙයා හැරෙනවා පහළට. මෙයා පහළට හැරෙනවා. ඔන්න ඔහම. මෙයා පහළට හැරෙනවා. මෙයා පහළට. එතකොට ඔයා හොඳට බලන්න දැන් චුම්බක ක්ෂේත්‍රයේ තියෙන්නේ මෙහෙම. එහා පැත්තනේ මෙහෙම තියෙන්නේ. මෙයා හැරෙන්නේ මෙහෙම පහළට. මෙයා මෙහෙම පහළට හැරෙන්නේ. එතකොට මෙතන පට්ට වැදගත් වාක්‍යයක් යා කියනවා. කැතෝඩ කිරණ ගමන් කරන දිශාවටත් කැතෝඩ කිරණ ගමන් කරන දිශාවටත් චුම්බක ක්ෂේත්‍රයටත් ලම්බක තලයකට හැරෙනවා කියලා. හරිද? තරුවක් දාලා ලියන්න. තරුවක් දාලා ලියන්න. චුම්බක ක්ෂේත්‍රයකදී කැතෝඩ කිරණ චුම්බක ක්ෂේත්‍රයකදී කැතෝඩ කිරණ පට්ටම වැදගත් ඈ. චුම්බක ක්ෂේත්‍රයකදී කැතෝඩ කිරණ ආරම්භක ගමන් දිශාවට හා චුම්බක ක්ෂේත්‍රයකදී කැතෝඩ කිරණ ආරම්භක ගමන් දිශාවට හා ආරම්භක ගමන් දිශාවට හා චුම්බක ක්ෂේත්‍රයට ලම්බකව හැරී ගමන් කරයි. 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 එතකොට තරුදාල් ලියා ගන්න. එහෙනම් දිශා දෙකකට ලම්බකව යන්නේ. ඒක පොඩ්ඩක් තේරුම් ගන්න අපහැදිලිත් දන්නේ. ආපහු බලලා තේරුම් ගන්න. හරි ලියාගෙන ඉවරයි. මෙන්න බලන්න. හොඳට බලන්න. මේ තියෙන්නේ ආරම්භක ගමන් දිශාව. හරිද? ඒතර මේ ආරම්භක ගමන් දිශාවට ලම්බකයි මේක හැරෙන්නේ. ඇයි? මෙහෙම ගිහිලා පහළටනේ හැරෙන්නේ. ලම්බකව හැරෙන්නේ. යන පාර මෙහෙම ඒකෙන් අංශක 90ක් පහළට හැරෙන්නේ. ඔහොම හැරෙනවා. හරිද? ඒක එකපාරට 90ට ටක් ගාලා මෙහෙම හැරෙනව නෙමෙයි අර වක්‍රයකනේ කොහොමත් හැරෙන්නේ. දැන් ළමයෙක් දුවගෙන එනකොට අපි අතින් ඇද්දෝ මොකෝ වෙන්නේ? ඒ ළමයා මෙහෙම ටොක් ගාලා ඇදලා ඉන්නේ නැහැ නේ මගේ පැත්තට. මෙහෙම ගිහිල්ලා නෙන්නේ. එහෙම තමයි මේ පැත්තට ප්‍රයෝගයක් තියෙනද ඒක වෙන්නේ. එතකොට ආරම්භක ගමන් දිශාවට ලම්බකයි චුම්බක ක්ෂේත්‍රයටත් ලම්බකයි. චුම්බක ක්ෂේත්‍රයේ මෙහෙන් එහා පැත්තේ එතකොට චුම්බක ක්ෂේත්‍රයට ඒකටත් ලම්බකයි. එහෙනම් දෙකක් තියෙන්න ඕනේ. ආරම්භක ගමන් දිශාවට ලම්බකයි කිව්වත් හරි ප්‍රකාශය. චුම්බක ක්ෂේත්‍රයට ලම්බකයි කිව්වත් හරි. මෙන්න බලන්නකෝ ඊළඟ වැරද්ද මේක ළමයි ඉගෙනගෙන තියෙන පට්ට වැරදි කතාව. මේක අනිවාර්යෙන් අමතක කරන්න ඕනේ කලින් ඉගෙනගෙන තියෙනවනම්. හරිද? ඒතර අපි ඒකට කියන්නේ අන්ලර්නින් කියලා. දන්න එක මේක අමතක කරලා දාන්න මෙහෙම ඉගෙනගෙන තියෙනවා. ළමයි හිතනවා එන්ට හෝ S අග්‍රේ පැත්තට යනවා කියලා. එක්කෝ එන්ට ගිහිල්ලා ඇලෙනවා. නැත්නම් S ට ඇලෙනවා කියලා. ඒකම වැරදි. හරිද? එන්ට ආකර්ෂණය වෙන්නේ නැහැ. එන් පැත්තට ආකර්ෂණය වෙන්නේ නැහැ. S පැත්තට ආකර්ෂණය වෙන්නේත් නැහැ. චුම්බක ක්ෂේත්‍රයේ මෙහෙම නම් තියෙන්නේ. ඒකට ලම්බ කෝණේ යන්න ඕනේ. අංශක 90කින් යන්න ඕනේ. ඇයි? ප්‍රෙමින්ගේ වමත් නීතිය ගන්න ගොඩක් ඕනේ. වගේ ඇඟිලි ටික ගැන කල්පනා කරන්න ලොකු තියරි වලට යන්න ඕනේ නැහැ. ඇඟිලි ටික බලපු ගාන තේනවා. මේකට ලම්බ කෝණේ මේක ගමන් කරන්න ඕනේ. මේ බලය හැදෙන ලම්බ කෝණේ. චුම්බක ක්ෂේත්‍රයට ලම්බකව ගමන් කරන්න. චුම්බක ක්ෂේත්‍රයේ මේක. එහෙනම් ඒකට ලම්බකව තමයි ගමන් කරන්න ඕනේ. එතකොට n ටෙස්ට් යන්න පුළුවන්ද? ns කියන්නේ මේකනේ තියෙන්නේ. ඒකට ලම්බකව යන්න. එහෙනම් n පැත්තට යනවා කිව්වොත් පට්ට වැරදි. S පැත්තට යනවා කිව්වොත් පට්ට වැරදි. n පැත්තට යන්නෙත් නැහැ. S පැත්තට යන්නෙත් නැහැ. චුම්බක ක්ෂේත්‍රයට ලම්බකව යනවා. හරි. ආරම්භක ගමන් දිශාවට ලම්බකව යනවා. අන්න හරි. ඒක තියරි නෝට් එකේ කාරණා ලියාගත්තනේ. හරි. එතකොට මේකේ මම වීඩියෝ එකකුත් පෙන්නන්නම්. මේ බලන්න ඒක අහලා තියෙන කතන්දරේ. හරිනේ දැන් ඒක අපි පොඩ්ඩක් මේ නිගමනයේ පොඩ්ඩක් යමු. චුම්බක ක්ෂේත්‍ර පරීක්ෂාව චුම්බක ක්ෂේත්‍රයේ දිශාව n සිට s දක්වා. හරි. නෝට් එකේ තියෙනවා. පැහැදිලි වාර නෝට් එක හම්බුනහම මේක ලියා ගන්න පුළුවන්. පරීක්ෂණයේ කැතෝඩ කරන ගමන් මාර්ගයේ චුම්බක ක්ෂේත්‍රයක් යෙදීම. ඒක තමයි පරීක්ෂණය. නිරීක්ෂණය කැතෝඩ කිරණ උත්ක්‍රමණයේ වේ ප්‍රෙමින්ගේ නීතිය අනුව උත්ක්‍රමණයක් පේනවා. නිගමනයේ ඍණාරෝපණයක් ඇත. මොකද වෙනත් ඍණාංශය වුවාම හැරෙන්නෙත් ওই පැත්තට. කැතෝඩ කිරණ හැරෙන්නෙත් ওই පැත්තට. එහෙනම් කැතෝඩ කිරණ වලට මොකක් තියෙනවද?
ඍණාරෝපිත ස්වභාවයක් තියෙනවා. ඍණාරෝපණයක් තියෙනවා කැතෝඩ කිරණ වලට. පැහැදිලි කතන්දරේ? හරි. කැතෝඩ කිරණ ඍණාරෝපිතයි. එතකොට මෙන්න බලන්න මේ රතු පාටින් මම ලියලා තියෙන එක. මේක රතු පෑනෙම ලියලා තියෙනවා. මේ නෝට් එක මෙහෙම හම්බ වෙනවනේ ඔයාලට. එතකොට චුම්බක ක්ෂේත්‍රයකදී අංශු උත්ක්‍රමණය වන්නේ චුම්බක ක්ෂේත්‍රයට ලම්බක තලයට බව අවධාරණයෙන් මතක තබා ගන්න. ඒක පට්ටම වැදගත්. ඒක ටොක්ක්ක් යනලා හරි ඔලුවට දාගන්න. එන්ටවත් එස්ටවත් යන්නේ. මම මෙන්න මේ ප්‍රශ්නෙට එනවා. 1998 40 MCQ එක. ඔයා පේසුරු පොත අරගෙන කරන්න. 1998 40 MCQ එක. මෙන්න මේක. කැතෝඩ කිරණ අංශු ඍණාරෝපිත වේ. ඔව්නේ. ඇයි ඒ? අර තුන්වෙනි පරීක්ෂණයෙන් කියන්න පුළුවන් අපිට ඍණාරෝපිත වේ. සරල රේඛාවල ගමන් කරයි. හරි. N චුම්බකයට ආකර්ෂණය වේ. වැරදි. N ට ආකර්ෂණය වෙන්නේ නැහැ. S ට ආකර්ෂණය වෙන්නේත් නැහැ. ඔය ගොඩාක් ළමයි හිතනවා එක්ක N ට ආකර්ෂණය වෙන්න ඕනේ. N ට නැත්තම් අඩු ගන්න S ටවත් ආකර්ෂණය වෙන්න එපා. එහෙම හිතනවා. එහෙම හිතන්නේ අපි දන්නේ නැති හින්දා. පැහැදිලිනේ කතන්දරේ. N ටවත් S ටවත් හැරෙන්නේ නැහැ. හැමතිස්සෙම ඇඟිලි තුන මතක තියාගන්න. චුම්බක ක්ෂේත්‍රයට ලම්බකයි බලය හැදෙන්නේ. චුම්බක ක්ෂේත්‍රයට ලම්බක දිශාවකටයි ගමන් කරන්නේ. චුම්බක ක්ෂේත්‍රයට ලම්බකව ගමන් කරන්නේ. ඇඟිලි අනිවාර්යයෙන් ලම්බකව තියෙන්නේ. ප්‍රෙමින්ගේ මමත් නීතිය අනුව. පැහැදිලි? එහෙනම් N ටවත් S ටවත් යන්නේ නැහැ. හරි. අපි ඊළඟට යමු තව ප්‍රශ්නකට. යන්. මෙන්න මේක ඊළඟ ප්‍රශ්නේ. 1999 35 MCQ එක. මින් කුමන ප්‍රකාශය සත්‍ය වේද? ඇල්පාංශු ගැන තියෙන එක ඕනේ නැහැ දැම්ම. ඇල්පාංශු ඊළඟට කියලා දෙන්නම්. කැතෝඩ කිරණ චුම්බකයක S ද්‍රව්‍ය වෙතට ආකර්ෂණය නොවේ. කැතෝඩ කිරණ චුම්බකයක S ද්‍රව්‍යයට ආකර්ෂණය නොවේ. හරි. ඇයි ඒ? S ට ආකර්ෂණය වෙන්නේ නැහැ. ඒක හරි. ආකර්ෂණය නොවේ කියලානේ කියන්නේ. ඉතින් හරි. ධන කිරණ ගැන තාම අපි කතා කරේ නැහැ. එතන මේකේ කැතෝඩ කිරණ ගැන එක ප්‍රශ්නයක් තියෙනවා. B ප්‍රකාශය විතරයි කැතෝඩ කිරණ වලින් කරන්න පුළුවන් මේකේ. හරි. අපි ඊළඟ MCQ එකට යනවා. මේ තියෙන ඉලෙක්ට්‍රෝන කදම්බය සම්බන්ධයෙන් ක්‍රම ප්‍රකාශය කුමන එක සත්‍ය වේද? ඒ කැතෝඩය දෙසට ආකර්ෂණය වේ. මේක පොඩ්ඩක් බලමු. ඒ කැතෝඩය දෙසට ආකර්ෂණය වේ. හරිද වැරදිද? වැරදි. ඇයි කොහොමද කැතෝඩය දෙසට ආකර්ෂණය වෙන්නේ? කැතෝඩ කිරණ එන්නේ. කැතෝඩයෙන්. කැතෝඩය දෙසට ආකර්ෂණය මොන ප්‍රකාශයක්ද ඒක? වැරදි. පට්ට වැරදි. බොරුන කියන්නේ. එය N චුම්බක ද්‍රව්‍යයක් විතර ආකර්ෂණය වේ. වැරදි. ඒ S චුම්බක ද්‍රව්‍යයක්. බලන්න මේ S ට N ට ආකර්ෂණය වේ කියන එක කීපයක අහලා තියෙනවනේ එක දිගට. අහනවා දිගට අහනවා. හරිද? එතකොට දැන් මේවා ගොඩාක් පරණ නිසා ඔයා හොඳට තේරුම් ගන්න. මේවා පරණ තියර නිසා. ඒ කියන්නේ දැන් ඔයාලට තේරෙනවනේ මේක අහලා තියෙන 92. 92 කියන්නේ දැන් මීට අවුරුදු එතකොට 20කට 30ක් විතර වෙනවනේ. ඒතර අවුරුදු 30ක ඉඳන් මේව එක දිගට අහනවා. එතකොට දැන් අහන්න ඉතුරුලා තියෙන්නේ මොනවද මේවා? ලේසියවද අමාරුවද? මේකේ අමාරු කොටස් තමයි ඉතුරුලා තියෙන්නේ. අහන්න පුළුවන් හැම එකම අහලා. ඇයි ඒකේ තියරිය අහලා අමාරුම ටික ඉතුරු වෙලා තියෙන්නේ. දැන් අලුත් තියරි වලින් ප්‍රශ්න අහනකොට ලේසි. ඇයි ඒ තියරියේ බේසික් ටිකනේ අහන්නේ. මේවා බේසික් නෑ අහන්න. දැන් මේවා අහන්න පුළුවන් කෙරවලෙම ඉවරම වෙලා යන කෑල්ල තමයි අහන්නේ. හරිද? එතකොට S ට ආකර්ෂණය විකුවත් වැරදි, N ට ආකර්ෂණය විකුවත් වැරදි. ඊට පස්සේ එය ඇනෝඩෙන් ඉවතට උත්ක්‍රමණය වේ. ඇනෝඩෙන් ඉවතට උත්ක්‍රමණය වේ නෑනේ. ඇනෝඩේ දෙසට නෙන්නේ. ඒතර ඒකත් වැරදි. ඒ හැත සියලු ප්‍රකාශ සාවද්ද වේ. අන්න ඒක හරි. මේ